අපි දැන් බලමු එන්ජින් එකට කොහොමද හරියට ටැංක් එකක් හදාගන්නේ කියලා. සාමාන්‍යයෙන් ටැංකියක් තෝරගන්නකොට ඒ ටැංකිය උස අඩියක් වෙන්න ඕනේ. ටැංක් සයිස් එක ගැලන් 20ක් පමණ වෙන්න ඕනේ. වෝටර් රික්වයර්මන්ට්ස් ගැන කතා කරොත් වතුර වල ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 25ත් 28ත් අතර වෙන්න ඕනේ. වතුර වල pH එක 6.8ත් 7.5ත් අතර වෙන්න ඕනේ. ඔයාලා මේ ටැංකියට ෆිල්ටර් එකක් තෝරගන්නකොට හැන්ගෝන් ෆිල්ටර් එකක් වගේ තෝරගත්තොත් ගොඩක් හොඳයි. හයි ෆ්ලෝ ෆිල්ටර්ස් තෝරගන්න එපා. තව මේ ටැංක් එක ප්ලාන්ටඩ් කරොත් මේ මාළුවට ගොඩක් හොඳයි. තව මේ ටැංකියට ඔයාලා ටැංක් මේට්ස්ලා ඇඩ් කරන්න ඉන්නවා නම් මෙයාලට ගොඩක් හොඳයි. ෂාර්ක්ලා හොඳයි. ටෙට්‍රාලා, කොරිඩෝරස්ලා, ඩිස්කස් වගේ මාළු දානවා නම් මේ ටැංක් මේට්ස්ලා විදියට ගොඩක් හොඳට මේ මාළු සාමකාමී විදියට ජීවත් වෙනවා. මේ මත්ස්‍යයන්ට ආහාර දෙනකොට මේ මත්ස්‍යය ඔම්නිවර්ස්ලා නිසා, ඒ කියන්නේ සර්වභක්ෂකයන් නිසා මේ මත්ස්‍යයන්ට දෙන්න පුළුවන් අපිට ෆ්ලේක්ස් දෙන්න පුළුවන්, පැලට්ස් දෙන්න පුළුවන්, රට්වර්ම්ස් දෙන්න පුළුවන්. මේ මත්ස්‍යයන්ගේ කුඩා පැටවුන්ට අපිට දෙන්න පුළුවන් බ්‍රයින් ශ්‍රිම්ප් වගේ